ඉතින් හලෝ හැමෝටම කොහොමද සුබ දවසක් කියලා කියනවා. ඔන්න අදත් ඔයාලට අලුත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි දේවල් ගැන ටිකක් ඔයාලට කතා කරලා කියන්න ඕනි කියලා හිතුණා. ගොඩක් කට්ටිය හොයන දේවල් තමයි මේවා. මගෙමුත් අහලා තියෙනවා. ඉතින් කට්ටිය කමෙන්ට් වලටත් දාලා තියෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයාලට විස්තර ඇතිව කතා කරන්න ඕනි කියලා හිතුණා. මොනවද කියනවනම් මේ කොරියාවට එන්න පුළුවන් වීසා කැටගරි තියෙනවා වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා. තව ඇවිල්ලා මම මෙහෙට ආවේ කොහොමද? ආපු වීසා කැටගරිය මොකක්ද? දැන් ඉන්න වීසා කැටගරිය මොකක්ද? එතකොට මේ පවුලේ කට්ටිය මෙහෙට ගන්න පුළුවන්ද? කොහොමද ගන්නෙ? ඒ ගැන පොඩි දැනුවත් වීමක් කරන්න ඕන කියලා හිතුණා ඔයාලට. දන්න දේවල් මම ඔයාලට කියන්නම්. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා ඒ ගැන කතා කරමු. ඉතින් ඉස්සරම මම ඔයාලට කියන්නම් මම මෙහෙට ආවේ මොන අවුරුද්දද මොන විදිහටද ආවේ කියලා. මම ආවේ E9 වීසා එකෙන්ම තමයි ආවේ. ඔයාලා ඔය try කරන exam එක ලියලා මෙහි ඇවිල්ලා මේ ලංකාවේ රජයයි මේ කොරියාවේ රජය එකතු වෙලානේ ඔය වැඩේ කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි E9 වීසා එක හැදිලා මේ exam එක තියලා skill තියලා ඒවා exam pass වෙලා web එකට වැටලා එන්න පුළුවන්. ඒක විදිහක් තමයි E9 හැමෝම කරන්නේ ඒ දේනේ. ඉතින් ඒ විදිහට තමයි මමත් මෙහෙට ආවේ. මම එක්සෑම් එක ලිව්වේ 2019 එක්සෑම් එකේ. ඒ වුණාට කොරියාවට එන්න ලැබුණේ 2022 කොරෝනා කේස් එක ආවට පස්සේ ඉඳලා. ඒ කාලෙත් තිබ්බා ඉතින් තරඟකාරීත්වයක් ඒ කාලෙට වැඩිය දැන් කොහොමත් තරඟකාරීත්වය වැඩි. කොරියාවට එන්න සෑහෙන පිරිසක් දඟලනවා මෙහෙට එන්න. මෙහෙ වීසා මාරු කරගන්න පුළුවන් මෙහෙට ආවට පස්සේ ඔය E9 කියන වීසා එකෙන් ආවට පස්සේ මෙහෙත් එක්සෑම් තියෙනවා. එක එක්සෑම් වර්ග තියෙනවා. කියන්නේ වීසා කැටගරි තියෙනවනේ. ඒ කැටගරි වලට මාරු කරගන්නවා නම් මෙහි එක්සෑම් වර්ග තියෙනවා. ඒවා කරලා ඒ කැටගරි වලට මාරු වෙන්න පුළුවන් වීසා කැටගරි වලට. ඉතින් දැන් මං ඇවිල්ලා අවුරුදු 4ක් වෙනවා දැනට. ඉතින් ඒ අතරතුර මමත් එක්සෑම් ලියලා මෙහෙ වෙන වීසා එකකට මාරු වුණා E7 කියලා වීසා එකකට. ඉතින් ඒ වීසා එකෙන් අපිට පවුලේ කට්ටිය අපිට ගෙන්නන්න පුළුවන්. අපි ඇමරිකල් ඉන්නා නම් වයිෆ් මෙහෙට ගෙන්නන්න පුළුවන්. ළමයි ඉන්නවා නම් ළමයි අරගෙන එන්න පුළුවන් මෙහෙට. ඉතින් ඒ විදිහට පවුලේ කට්ටිය මෙහෙට ගෙන්නන්න පුළුවන් අම්මලා තාත්තලා එහෙම. ඉතින් එහෙම වීසා කැටගරි තියෙනවා. තවත් එක වීසා කැටගරි තියෙනවා. ඉතින් අපි මේ වීසා කැටගරි එකකින් අපිට එකපාරටම දෙන්නේ නැහැ. වීසා කැටගරි එකෙන් මාරුවෙන් මාරුවට මාරු වෙලා ඒ විදිහට ඉතින් කරගෙන යද්දී අවුරුදු ගාණක් යනවා. මෙහි ආවට පස්සේ ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ලොකු දේවල් කරන්න පුළුවන්. ඉතින් මම දැනට ඉන්නේ E7 වීසා එකේ. ඊළඟට ඇවිල්ලා ඔයාලට කියන්න තියෙන දේවල් තමයි මේ කොරියාවට එන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. එකක් තමයි විදිහට සාමාන්‍ය විදිහට E9 වලින් එන එක එක්සෑම් ලියලා. ඊළඟට තමයි ස්ටුඩන්ට්. ඒ කියන්නේ අපි මෙහි කැම්පස් වලට ඉගෙන ගන්න ඇවිල්ලා ඉගෙන ගන්න ගමන් part time job කරලා ඒ විදිහට අපිට මේ වීසා මාරු වෙන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා. ඉතින් ඒකටත් කාලයක් ගත වෙනවා. ඒ විදිහට එන්න පුළුවන්. තව දෙකක් තමයි විසිට් වීසා එන්න පුළුවන්. විසිට් වීසා සාමාන්‍යයෙන් එනවා නම් එන්නේ සාමාන්‍යයෙන් ඒවටත් අපි මේ වත්කම් අපිට පෙන්වන්න ඕනනේ. සල්ලි මුදල් පෙන්නලා තමයි අපි මෙහෙට එන්න ඕන. ඒත් ඉතින් වීසා එකක් වදිනවා කියන්නේ ටිකක් අමාරුයි. මේ කොරියාවට වීසා එකක් හදා ගන්නවා කියන්නේ ඔය විසිට් වීසා එකේ සාමාන්‍යයෙන් අපි මේ විදිහට දැන් මං ඉන්න වීසා එක කැටගරි තියෙනවනේ E7. ඉතින් අපි වගේ සාමාන්‍යයෙන් වීසා කැටගරියක් තියෙනවා නම් මෙහෙ කොරියාවේ කවුරු හරි පවුලේ ඉන්නවනම් එයාව ස්පොන්සර් කරලා අපිට විසිට් වීසා වලින් එන්නත් පුළුවන්. කරන අය ගොඩක් අඩුයි. මොකද සාමාන්‍යයෙන් විසිට් වීසා එකක් ඇවිල්ලා අපිට මෙහෙ වර්කින් කරන්න බෑ. කියන්නේ වැඩ කරන්න බෑ මෙහෙ ඇවිල්ලා. ඒක නිසා වැඩ කරොත් ඒවට අර ස්පොන්සර් කරලා ගේන එක්කනට නඩු පැවරනවා. ඒක නිසා අර වීසා එක වදින කාලයක් තියෙනවනේ විසිට් වීසා එක. ඒ විසිට් වීසා එකේ ඉන්න කාලේ මාස 2 නම් මාස 2යි මාස 3 නම් මාස 3යි. ඒ කාලේ ඉඳලා මෙහෙ පොඩ්ඩක් වටේ ඇවිදලා කරලා මෙහෙ රටින් යන්න පුළුවන්. මෙහෙ ඒ කාලෙට වැඩිපුර හිටියොත් එහෙම වීසා එක කැන්සල් වෙනවා. හදිස්සියේ හරි ආහුනොත් එහෙම ආපහු ලංකාවට එනවා. ආයේ මෙහෙට විසිට් එන්නත් බෑ. කිසිම විදිහකට මෙහෙ සම්පූර්ණ වීසා එකකට ඇප්ලයි කරන්න බෑ. කැන්සල් වෙලා යනවා. ඉතින් ඒ විදිහට වුණොත් එහෙම ස්පොන්සර් කරපු එකනටත් ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. අන්තිමේට මෙහෙ දඩ කාලා එයාටත් වීසා මාරු කරගන්න බැලුවා. අන්තිමේට එයාටත් ලංකාවට යන්න තමයි වෙන්නේ. ඊළඟ ක්‍රමය තමයි බිස්නස් වීසා. බිස්නස් වීසා සාමාන්‍යයෙන් මෙහෙට එනවා කියන්නේ සාමාන්‍යයෙන් 1000ක් ඇප්ලයි කරොත් ඉතින් එක්කෙනෙක්ට හම්බ වෙන chance එකක් වගේ තමයි බිස්නස් වීසා කියලා කියන්නේ. සෑහෙන අඩුයි ඒ බිස්නස් වීසා එකෙන් මෙහෙට එනවා. එන කට්ටියත් ඉන්නවා. මට නම් එහෙම මුණ ගැහිලා නැහැ දැනට. ඉතින් එහෙම එන කට්ටියත් ඇති. ඒවට සාමාන්‍ය ලොකු මුදලක් පෙන්වන්න තියෙනවා. මෙහෙ අපේ වත්කම් ඒවා ප්‍රකාශ ඔක්කොම මේව කරලා ලොකු මුදලක් ඒ කියන්නේ කෝටි ගණන් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකේ පියවරවල් තියෙනවනේ. ඉතින් ඒ විදිහට වැඩ කරලා ඉවරවලා තමයි අපිට වීසා එක ගන්න පුළුවන්.
තව දෙයක් තමයි ටුවරිස්ට් වීසා. ටුවරිස්ට් වීසා එකක් සාමාන්‍යයෙන් ලැබෙනවා කියන්නේ ඉතින් සාමාන්‍ය අපි මේ ටුවර් එකක් විදිහට යන්න ඒ විදිහටනේ කරන්නේ. එතකොට අපි මේ වීසා එක වැදිලා මෙහෙට ආවත් අපි මේ ඉමිග්‍රේෂන් එකෙන් මාර කට්ටක් ගන්න ඕන මේ අපි මේ කොරියාව ඇතුළට එන්න. මොකද මේ මෙහි හොටල් බුක් කරපු අය එතකොට ලොකු දේවල් ඒකෙමුත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද කියන්නේ මෙහෙට රට ඇතුළට එද්දිම අපි සම්පූර්ණයෙන්ම ඉමිග්‍රේෂන් එක චෙක් කරනවා. සමහර අය මොකක් හරි ඩොකියුමන්ට් එකක් අඩු වුණොත් එහෙම ආපහු හිටපු රටටම යවනවා. ඉතින් එහෙම නීතියක් තමයි මෙහි තියෙන්නේ. රට ඇතුළට එනවා කියන්නේ පට්ට ගේමක් ගහන්න ඕන, මාර කට්ටක් ගන්න ඕන. ඒක නිසා ඔයාලට කියන්න තියෙන හොඳම දේ ඇවිල්ලා වෙන කාටවත් වංචාකාරයෙන්ද අහුවෙන්න යන්න එපා. එනවනම් අපි සාමාන්‍ය දන්න විදිහේ තමයි එක්සෑම් එක කරලා E9 වීසා එකෙන් එන එක තමයි හොඳම දේ. තව දෙයක් තමයි ස්ටුඩන්ට් එන කට්ටිය ඉන්නවා මේ. හැබැයි ස්ටුඩන්ට් ගොඩක් කට්ටිය මෙහෙ දැනට ඇවිල්ලා තියෙනවනේ. ස්ටුඩන්ට් ගොඩක් කට්ටිය දැනට මෙහෙ ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් ඒ කට්ටියත් මෙහෙ යුනිවර්සිටි ගිහිල්ලා පාර්ට් ටයිම් ජොබ් කරගෙන තමයි තමන්ගේ මොකක් හරි ගේමක් ගහ ගන්න ඕන. ගේමක් ගහන්න තියෙන්නේ. ස්ටුඩන්ට් වීසා කාලයක් තියෙනනේ අවුරුදු දෙක නම් ඒ කාලය ඉවර වෙලා අපිට තව වීසා වලට මාරු වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි කරන්න තියෙන්නේ. රෙකමන්ඩ් කරන්න පුළුවන් ස්ටුඩන්ට් එකයි E9 වීසා එකයි. ඉතින් තව පුළුවන් තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාලගේ දැන් මම ඉන්න වීසා එක තියෙනවා E7 වීසා එක. E7 වීසා එකෙන් අපිට පුළුවන් ෆැමිලි එක කට්ටිය ගෙන්නන්න. සාමාන්‍යයෙන් අපිට වයිෆ් ඉන්නවා නම් එතකොට ළමයි ඉන්නවා නම් ඒ කට්ටිය අපිට මෙහෙ වීසා කැටගරියක් තියෙනවා. අපේ තියෙන කාලේ අපේ වීසා එක තියෙනවනේ. අපේ අවුරුදු දෙකක් තියෙනවා නම් ඒ කාලෙන් කාලයට අප්ඩේට් කරගෙන ඒ පවුලේ කට්ටිය අපි ගාවම තියාගන්න පුළුවන්. ඒ වීසා එකේ හරහා ෆැමිලි කට්ටියත් මෙහෙ ඉන්න පුළුවන්. හැබැයි වර්ක් කරන්න බෑ. වැඩ කරන්න බෑ. අපෙත් එක්කම මේ ඉන්න පුළුවන්, වැඩ කරන්න බෑ. හැබැයි තව වීසා එකක් තියෙනවා. දැන් මම ඉන්නේ E7 වීසා එකේ. එතකොට තව වීසා එකක් තියෙනවා E7R කියලා වීසා එකක් තියෙනවා කැටගරියක්. ඒකෙමුත් අපිට පවුලේ කට්ටිය ගෙන්නන්න පුළුවන්. හැබැයි ඒ දැන් ඔයා හිතන්නකෝ හස්බන්ඩ් මෙහෙ ඉන්නවා E7 වීසා එකට මාරු වුණොත් ඒ E7 ගහන්න පුළුවන් හැම ප්‍රදේශයකම බෑ මේ කොරියාවේ ගහන්න. ප්‍රදේශ වෙන් කරලා තියෙන ඒ කියන්නේ ජනගහනය අඩු ප්‍රදේශවල තමයි ඒ E7 එක ගහන්න පුළුවන්. දැන් මගේ වීසා එකේ E7 එක E7 එක තමයි ওই ජනගහනය අඩු ප්‍රදේශවල ඒ කියන්නේ ඒකේ කියන්නේ ඒ පළාත්වල සාමාන්‍යයෙන් ගම් ඇතුලේ වගේ තියෙන්නේ. කම්පැනි ටිකක් අඩුයි දුෂ්කර පැලෑත් වගේ තමයි ඒක හඳුන්වන්නේ. ඉතින් ඒ පළාත් වලට ගිහිල්ලා ඒ වීසා එක ගහ ගන්න පුළුවන් මේ කොරියාවට. ඔයාලා ඇවිල්ලා E9 වීසා එකෙන් එනවා කියන්නේ සාමාන්‍ය පැහැදිලි කියන එක. E9 වීසා එකෙන් ඇවිල්ලා ඔයාලා ඒ පළාතකට වැටුනොත් ඒ පළාතක කම්පැනි එක වැඩ කරන්න සෙට් වුණොත් ඉස්සරෝම අවුරුද්දක් වැඩ කරලා ඉවරලා ඔයාලට ඒ වීසා එකට මාරු වෙන්න පුළුවන් E7 එකට. අවුරුද්දක් වැඩ කරලා. එතකොට chance එක තියෙන්නේ ඔයාලට ඔයාලා මේ මැරි කරලා ඉන්නවා නම් ඔයාලගේ වයිෆ් මෙහෙට ගෙන්නගෙන ඒ E7 එකේ වැදගත්කම තියෙන්නේ ඒ පළාතෙම කම්පැනි එක ඒ වයිෆ්ටත් වැඩ කරන්න පුළුවන්. මං හිතන්නේ දැන් නීති අප්ඩේට් වෙලත් දන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන් ඒ කම්පැනියෙන් පුළුවන්ද සමහර ඒ කම්පැනි කොටස් තියෙනවා වැඩ කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ වෙන වයිෆ්ට වැඩ කරන්න පුළුවන් මේ ඒ වීසා එකෙන් E7 එකෙන් අපිට තියෙන වීසා එකෙන් E7 එකෙන් වයිෆ්ට වැඩ කරන්න බෑ. F3 වීසා එක තමයි වයිෆ්ට හම්බෙන්නේ. අපේ ඒ කියන්නේ ළමයි ඉන්නවා නම් ළමයි ආවොත් එහෙම එයාලටත් හම්බෙන්නේ F3 ඩිපෙන්ඩ් වීසා එක. ඒ ඩිපෙන්ඩ් වීසා එකෙන් වැඩ කරන්න බෑ. හැබැයි ඩිපෙන්ඩ් වීසා ඇවිල්ලා F3 වීසා ඇවිල්ලා ඒ කියන්නේ අපේ වයිෆ්ලා එහෙම ඇවිල්ලා මෙහෙට සාමාන්‍යයෙන් අපිට ස්ටුඩන්ට් වලට ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටි වලට ඒ විදිහට මාරු වෙලා ආපහු D2 වලට හරි එහෙම මාරු වෙලා D4 වලට හරි මාරු වෙලා වීසා කැටගරි තියෙනවනේ ස්ටුඩන්ට් හරහා වෙන වීසා එකකට මාරු වෙන්නත් පුළුවන්. ඉතින් තව දෙයක් තමයි අපේ දැන් සාමාන්‍යයෙන් ඉස්සරෝම කැටගරිය මහයට එනවා නම් මම දල වශයෙන් ගන්නවා E9 වලින් කාලයක් ඉඳලා දැන් මම කිව්වේ දුෂ්කර පළාත්වල ඉන්නවා නම් අවුරුද්දක් ඉඳලා E7 එකට මාරු වෙන්න පුළුවන්. ඒකෙන් අපිට පවුලේ කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා ආපු කාලෙම ඉන්නේ සාමාන්‍ය මධ්‍යම E7 ගහන්න බැරි පළාතක කියන්නකෝ. කම්පැනිය සාමාන්‍යයෙන් නගරාසන්න කම්පැනියක් වෙන්න ඕනේ. තව දෙයක් කියන්න ඕන දැන් මම ඉන්නේ උල්සාන් වලට කිට්ටුව. බූසාන් වලටත් නෙවෙයි අන්සන් වගේ ඉන්නේ. එතකොට මේ පැත්තේ එකම ප්‍රදේශයේ අවුරුදු 3ක් කවම ඉන්න ඕන E7 එක ගහගන්න. හැබැයි සෝල් පැත්තට වෙන්න ඒ පැත්තේ සාමාන්‍යයෙන් අවුරුදු 4ක් ඉන්න ඕනේ E7 එක ගහන්න. අපේ එකම ප්‍රදේශයේ ඉන්න ඕනේ E7 එක ගහන්න අවුරුදු 3යි. එතකොට E7
අපේ පැත්තේ ගහන්නත් බෑ. ඔය තැන් තැන් මං කිව්වේ දුෂ්කර පැති තියෙනවා. ඉතින් ඒ දුෂ්කර පැති වල මේ අවුරුද්දක් වැඩ කරොත් E74R එක ගහගෙන අර විදිහට පාවිල කට්ටිය ගෙන්න ගන්න පුළුවන් ෆැමිලි එක. වීසා කැටගරි ගැන කිව්වොත් ওই ටික තමයි මෙහෙට එන්න පුළුවන් විදි ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් එන්න පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් දල වශයෙන් තේරෙනවනේ. එන්න පුළුවන් හොඳම විදිය සාමාන්‍ය සරල මනුස්සයට අපි හැමෝටම කියලා ලංකා විදිය අපිට සල්ලි නැහැනේ. ඉතින් මෙහෙට එන්නෙත් අපි හම්බ කරන්නනේ. ඉතින් ඒක නිසා එන්න පුළුවන් හොඳම විදිය තමයි අපිට E9 වීසා එක තමයි එක්සෑම් එක කරලා තමයි ලංකාවේ එන්න තියෙන හොඳම විදිය. ස්ටුඩන්ට් මෙහෙට ආවත් හදිස්සියට මෙහෙ සල්ලි වේදම් කරලා එනවනේ මෙහෙට. මාර කට්ටක් ගන්න ඕනේ. ඉතින් කැම්පස් වලට යන්න ඕනේ. ඒවට ගෙවන්න තියෙනවා අවුරුද්දට දෙපාර තුන් පාර. කම්පැනි වල වැඩ කරන්නත් බෑ. සමහර කම්පැනි වල කියන්නේ පැය ගණනක් තියෙන වැඩ කරන්න. කම්පැනි වල හොරෙන් තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් රිස්ක් එකක් තියන වැඩ කරන්න ඕන. මොකද අහුනොත් එහෙම ඒවට දඩ කණ්ඩ වෙනවා. ඉතින් සෑහෙන කට්ටක් කන්න තියෙනවා ස්ටුඩන්ට් ආව කියන්නේ සෙල්ලන්නේ නැහැ. ඉතින් එක පාටම ගේමක් ගහ ගන්න බෑ. සල්ලි අතට එන්නෙත් නැහැ එක පාටම. ඒ වගේ ප්‍රශ්න වලට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි E9 එනවා කියන්නේ අපිට කිසිම ගැටලුවක් නැහැ. මොකද දීවර තියෙනවා, ඉදිකිරීම් තියෙනවා, නිෂ්පාදන තියෙනවා. අපිට අංශ තුනේ කැමති එකට දාලා එන්න පුළුවන්. මෙහි ඇවිල්ලා අපිට කන්න බොන්න ඉන්න හිටින්න හැමදේම දෙනවා. ඉතින් එහෙම කමරන කම්පැනි තියෙනවා. ඒක නිසා අපිට E9 වීසා එක තමයි එක්සෑම් ලියලා එන වීසා එක තමයි කරන්න තියෙන හොඳම දේ තමයි මෙහෙට එනම නම්. හැබැයි තරඟකාරීත්වය වැඩි. අතාරින්න එපා කරන හැම කෙනෙක්ම අතාරින්න යන්න එපා මේ දේ. කරන්න පටන් ගත්තොත් අනිවාර්යෙන් කරගෙන යන්න. තව දෙයක් තමයි මෙච්චර ලක්ෂ 10ක් දීලා මෙහෙට එන්න පුළුවන්, 15ක් දීලා මෙහෙට එන්න පුළුවන්, ලක්ෂ 20ක් දීලා මෙහෙට එන්න පුළුවන් කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට සල්ලි බොරුවට කාටවත් දීලා විනාශ කරගන්න යන්න එපා මං කියන්නේ. ඔයාලා කරන්න තියෙන්නේ මේ රජයෙන් එවන විදිහට E9 වීසා එක හරහා එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔය ටික තමයි ඔයාලට පැහැදිලි කිරීමක් විදිහට කරන්න ඕනි කියලා හිතුනේ අද දවසේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. පුළුවන් දෙයක් නම් දන්න දෙයක් නම් මම අනිවාර්ය රිප්ලයි එකක් දෙන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. කට්ටියටම සුබ දවසක්.